අද දින ශ්‍රී ලංකාව පුරා වගාවන්ට හානි කරන සතුන් වගා භූමියේදී ගණන් කිරීමේ සංගණනයක් ආරම්භ වුණා. මේක කරේ ලංකාවේ පළවෙනි වතාවට කෘෂිකර්ම අමාත්‍යාංශයත් අනෙකුත් ආයතනත් පර්යේෂණ නිලධාරීනුත් එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. මේ පිළිබඳව විපක්ෂයේ බොහෝ පිරිස් විවිධ චෝදනාවන් හා උපහාසයට ලක් කරන වෙලාවේ අපි ඇත්තටම වගාබිම්වල ඉන්න ගොවියන්ගෙන් මේ පිළිබඳව කරුණු තොරතුරු විමසන්න කියලා වගාබිම්වලටම ගියා. මේ එම වගාබිම් තුලදී ගොවියෝ දක්වපු අදහස්. මේ මගේ නම ගාමිණී එළියාදල සතුමුක්කමාව. මේ අද දින තිබුණා මේ සත්ව ගණන් කිරීමේ සංගණනයක්. ඇත්තෙන් මේක හොඳයි. හොඳ වැඩසටහනක්. මේ අපි තමන්ගේ කුඹුරට යනකොට තමන් දන්නවනේ තමන්ගේ කුඹුරේ හෝ වත්තේ හෝ ඉන්න සත්තු ප්‍රමාණය තමන්ට සාමාන්‍ය හිතා ගන්න පුළුවන් නේ. ඉතින් එහෙම දන්නේ නැතුව කාමර වල ඉඳලා කියන අයගේ කතා නම් එච්චර සුවර කරන්න එපා. මොකද ඒගොල්ලෝ ගහන්නේ මඩ. ඇත්තෙම මේක හොඳ වැඩසටහනක්. දැන් අපේ ගමේ අපි ඔක්කොම ගෑනලා ලකුණු කරලා අපි දැන් බාර දීලා තියෙන්නේ. ඉතින් මිනිසුන්ගේ මතිමතාන්තර අපිට වෙනස් කරන්න බෑනේ. හිතන දේවල් කියනවා. ඇත්තම මේ හොඳ පැත්තට නැඹුරු වෙනවා මිසක් අංගෙදි නරක පැත්තට අපි නැඹුරු වෙලා වැඩක් නැහැනේ. මේ ආණ්ඩුව කරන වැඩ පිළිවෙල ඇත්තෙම හොඳයි. අපිට ඒක හොඳයි කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය වාට කොච්චර ප්‍රමාණයක් තියනවද මේ කුඹුරු මට අක්කරයක් තියෙනවා. අක්කරයට සාමාන්‍යයෙන් එන සත්තු යන සත්තු ගැන අවබෝධයෙන් කියන්න ඕනේ. මට අද දීලා තිබුණේ මුළු වෙලේ මේවා ගන්නලා සංගන්නේට දාන්න. ඉතින් මම අද ගියා උදේ ගිහලා මම ගන්නා ඉතින් මට පෙනෙන් ඉන්න සත්තු ටික ඔක්කොම මම ගන්න ඉතින් වෙන දැන සත්තු ප්‍රමාණය තමයි අදත් ඇවිල්ලා ඉතින්. ඒ ටික ගන්නලා ඉතින් මම ලකුණු කරලා දීලා තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය ඔයාට කරදර තියෙන මොන සත්තුද? අපිට හුඟක්ම කරදරේ තියෙන්නේ වඳුරන්ගෙනුයි රිලවුන්ගෙනුයි මොනරුන්ගෙනුයි තමයි. ගොඩම කරදරේ. ඌරොත් එනවා ඉතින් රැයට ඌරොත් 15 20ක් විතර වගේ ඉන්න ඉතින් හොයන්න බෑ. අඩි වලින් තමයි උන් හොයාගන්නේ. ඌර වල ගෝයන් තැලෙව්වාම ඉතින් ගෝයන් කපන්න බෑනේ. ඒවා ඉතින් අරින්නම තමයි වෙන්නේ. ඉතින් ඒකට මොකක්ද රජය විසින් කරන සංගණනය සාර්ථකයි. සංගණනය සාර්ථකයි. සාර්ථක කරගන්න අපි සහයෝගය දෙන්න ඕනේ. තනියෙන් කරන්න බෑනේ කිසිම දෙයක් ආණ්ඩුවකට උනත්. සියලු දෙනාගේ රටවැසියන්ගේ සහයෝගය මේකට දිය යුතුයි. හැම දෙයකම ඉතින්. හොඳ දෙයට හොඳයි කියන්නේ නැතු ඉතින් නරක හැම දෙයකම නරක පැත්ත බලලා වැඩක් නැහැ නේ. මරත් ඉතින් මිනිස්සු කීප දෙනෙක්ම කියනවා මේ වැඩේ මොකද්ද මේවත් කරන්න පුළුවන් කියලා. නෑ පුළුවන්. ඇත්තම බෑ කියලා දෙයක් නැහැ නේ රටේ. ඒගොල්ලෝ කියන්නද පුළුවන් දේ එහෙනම් ඉතින් ගොවියෝ කොටිලා කියනවා මේ අපිට මේ දේ කරන්න බෑ. සත්තුන්ට තියෙන්නේ මේ විකල්ප. ඉතින් විකල්ප ඉදිරිපත් කරන්නේ නැතුව රජෙන් දෙන වැඩකටට සහයෝගය දෙන්නෙත් නැතුව කෑ ගහන එකම වැඩක් නැහැ නේ. අපේ මිනිස්සු කරේ හැමදාම කෑ ගහන එක තමයි බයින් එක තමයි. හොඳටත් බයිනවා නරකටත් බයිනවා. නරක පැත්තට අපිට නඹුරු වැඩි. හොඳ පැත්තට මිනිස්සු ගන්න හරි අමාරුයි. ඕක තමයි තියෙන ගැටලුව ඉතින් අපේ රටේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ කියලා ගොවියෙක් කියනවා. අපි බලමු තවත් වතු හිමිකරුවෙක් කියන කතාවක් දිහා. මේම දෙයක් තියෙනවා. ඉතින් රිලව් ප්‍රශ්නේ ගැන අද සමීක්ෂණයක් දාලා තිබ්බනේ. ඒකට එක කෙනා එක ආකාරයෙන් හිතනවා. මට මගේ හිතවිල්ල මොකක්ද දන්නවද? මගෙත් ලොකු ඉඩමක් තියෙනවා. මේකේ එනවා මේ රිලව්. මේකටත් එනවා ඔය කියන අද දාලා මේකටත් එනවා 6 දෙනෙක් එනවා. මොන ඉඩම අක්කර එකම අරක් තියෙනවා. ඒක ඉතින් රිලව් මේ ගම්ලෙන් තමයි. වැඩි අනික් කෙවුන්නේ නැහැ. ඒ තරම් කරදරේ. ඔව්. ගම්ලෙන් 4-5 දෙනෙක් එනවා දවසට. ඒක තමයි. හැබැයි මේම දෙයක් නේ අද ගත්ත සමිස්තනේ මම වටිනාකමක් කියනවා. අපි කියනවනේ මේ රිලව් පොත්තක් ගමේ ඉන්න පොත්තක් නැහැ. අර වත්තරේ ගිහිල්ලා විනාඩි 5යි 2යි තමයි යන්නේ මේ වත්තර පයින්නවා. ඒ සෙට් එකම තමයි යන්න රැළෝ ඉන්නේ. අපි ඒක හදාගත්තොත් ඒ ගමන් නතර කරන්න පුළුවන් බොහෝ දුරට. මම හිතන මට්ටම. මට ඇඟෙන මට්ටම. මෙන්න මේ කරපු දේ හොඳයි. මේක අපි සමිස්තනේ ගන්න ඇතිකටම. අරන් ටික අපි මේ හදා ගන්න ඕනේ. මේක මිනිස්සු කියනවා කියන්න ගියාම මේ අපි ඔක වැරදි මේක වැරදි ඒ මිනිස්සු කරත් නෑ නේ ඔක. ඉතිවත් නෑ නේ මිනිස්සු. ඔළුවවත් තිබුණේ නෑ. ඔක තමයි ඇත්ත. අපි මේ වැඩේ කරන්න ඕනේ. අනිවාර්යෙන් මම කියන්නේ. මම ඒකට හරි එකගයි. යමු. අතෙන් අද දින මම හිතන්නේ කර්ම අමාත්‍යාංශයේ කොටගෙන වගා හානි මත පොල් වගාවට විශේෂ හානි වෙන අනිත් වගාන් හානි වෙන රිලව් දඩු ලේන මොනර වගේ සතු සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරා. ඉතින් මම හිතන්නේ ඒක ගොඩක් විවේචනයට භාජනය වෙලා තියෙනවා. තමන්ට ඒ සම්බන්ධව අවබෝධය අඩු. මේක මම හිතන්නේ අපට අලුත් දෙයක් වුණාට ලෝකේ මම කියවක බලපුවම හැම රටකම මේ සංගණනය සිද්ධ වෙනවා. මම හිතන්නේ 100%ක් ඔක් කරගන්න බැරි වෙන්න පුළුවන්. දැන් ඕස්ට්‍රේලියාව වුණත් කැන්ගරුව සම්බන්ධවද
ඒ සීබ්‍රා සම්බන්ධවද වෙන රටවල් වල ඒවා සංවිධානය කරලා වැඩි උණු ඒවට පාලනය කරගන්න දේවල් කරනවා. ඒ වගේ මම හිතන්නේ මේකත් කරන්න ඇත්තේ මේකේ තියෙන පරිසරයේ සම්තුලිතතාව රැකගෙන මම හිතන්නේ වගාවන්ට වෙන හානිය වළක්වා ගැනීමේ උපක්‍රමයක් ක්‍රමවේදය සකස් කර ගැනීමට ආණ්ඩුව හිතලා තමයි මම හිතන්නේ මේක කරන්න ඇත්තේ. මේක තවදුරටත් ඉදිරියට ගිහිල්ලා මම ගැන කිව්වොත් එහෙම මගේ පවුලේ කියන්නේ මගේ තාත්තගේ ඉඩම් ටික දැන් අපි 4-5 දෙනෙක් විතර දින අක්කර පොල් අක්කර 13ක් විතර තියෙන්නේ මේ ඔක්කොම අපේ ගෙදර අතරක් කෙලවරේ මගේ ගෙදර මහා ගෙදර එතන හැබැයි අපේ නංගි මේ හරි නංගිවත් එක්ක අවුරුදු ගෙදර මේ අපේ අයියගේ අක්කර 2යි 3යි අපේ අනිත් අක්කගේ ඊළඟ අක්කගේ එහෙම තියෙන්නේ. එතන අපි අර මල්ලි ඉන්නවා රතනේ ගෙදර. මේ කොටසේ ගැවසෙන ප්‍රමාණය මම දන්නවා. මට ආසන්න වශයෙන් මම දකිනවා මගේ අපේ ගෙදර බල්ලා ඉන්නවා. ඒගොල්ලෝ දඩුලියෙන්න වෙනවා. දඩුලියෙන්නු 7 දෙනෙක් එනවා. මම දැන් අද විශේෂයෙන් මම ඒගොල්ලන් එන්නේ උදේවරුවට. උදේවරුවට ඇවිදින් ගල්ලා ඒගොල්ලන් අර රසමින් පොල් ගිරි කාලා ඒගොල්ලන් ෆයිට් කරලා සෙල්ලම් කරනවා. සමහරව බිම වැටෙනවා. මගේ ගෙදර බල්ලා අල්ලනවා. අල්ලපවස්සා තියෙනවා මේ පෙරද දෙන්නේ 3 දෙනෙක්ම ඇල්ලුවා. ඉතින් එතකොට මේ එන හැමදාම මම උදේට වත්ති පිටිය ඇවිදිනවා. ඒකට මම දකින්න ඒගොල්ලෝ කොච්චර ඒ වගේ උදේට මොනරු යනවා. මොනරු මේ පෑම් පිටිය යන්නේ. සාමාන්‍ය අපේ ගෙදර වත්තේ අනිවාර්යෙන් මට පෙන්වන්න පුළුවන් අවස්ථාවල આવුත් එහෙම මේ ඒක ලගින තැන අපේ වත්තේ ලස්සන මොන්ඩ්‍රෙක් ලගිනවා. එයා හැමදාම මෙතනට ඇවිත් උදේට කෑ ගහලා එතන යනවා. දැන් නැහැ තා පොඩ්ඩෙන් එනවා. එයා අනිවාර්යෙන් ඇවිදගෙන. ඒ වගේ එයා පිටිපස්සේ තව එබඩත් එක තව 4-10 දෙනෙක් එනවා. මේ හරිය කියනවා වෙනම කොටසක් අර හරිය. ඒගොල්ලෝ හැමදාම ඒගොල්ලන් දිනචරියා මම උදේට ව්‍යායාම කරන්න මෙයා අක්කර 15-20 වටේ ඇවිදින කිලෝමීටර් එකමාරට 5ක්. ඒ යන අවස්ථාවේදී මම දකින්න මොනරු යන. ඒ වගේම අපේ මරණාධාර සමිතිය තියෙන එතන වැකන්ද පල්ලෙහා හවසට આવොත් පුළුවන් උදේටත් පුළුවන් මොනරු ලගින්නේ එතන. ඒකේ තමයි එතන එහා පැත්තේ කුඹුරට කුඹුරු කාලයට ගිහින් අල්ලා දී කරල්ලට ඔහම ඉතරද මම දැකලා තියෙනවා. දැකලා බූස්ට් ඇද්ද ගම උගේ ඔක්කොම විහට ටික බඩේ. එහෙම හානි වෙනවා. මම හිතන්නේ අද මම දැක්ක මොනරු 20ක් විතර. ඒ හරිය මම හිතන්නේ අන්න අර හරිය මම යනකොටයි මෙන්න මේ පැත්තේ යනකොටයි තමයි මොනරු ටික දැක්කේ. ඒතර දඩුලෙන්නු ටික නම් මම ඇවිදින් ගිහලා මේ හරිය ගෙවසනකොට දඩුලෙන්නු ටික දැක්ක. මෙන්න මේ හරිය ටිකයි අර හරියට මම දිනපතා මගේ දිනචර්යාව තමයි වත්තේ පිටිය ඇවිදලා උදේට මේවා කරලා ඉන්නේ. මම විශ්‍රාම ජීවිතයක් ගත කරන පුද්ගලෙ. ඒ නිසා මගේ වත්ත පිටිය ගැන මම අවබෝධයෙන් කටයුතු කරන්නේ. මේකේ ආදායම ගන්න මේවා රැක ගන්න ඕනේ. ඒ රැක ගන්න නිසා මම දන්නා මේ මගේ කොටස ගැන මට කියන්න 90ක් මට කියන්න පුළුවන්. 100ම කියන්න කිව්ව බොරු වෙනවා. 90ක් මට මගේ මේ ගැවසීම සත්තුන්ගේ ගැවසීම. හැබැයි රිලව් හානියක් මේ පැත්තට නැහැ. මොනරා අනිත් එක තමයි මේ දඩුලේන විශේෂයෙන්. ওই දෙකෙන් තමයි මට ඇත්තටම කියන්න පුළුවන්. අර සම්බන්ධ මං රිලව් නම් ඉන්න මං හිතන්නේ අපේ ගමේ පන්සල පැත්තට නම් රිලව්ගෙන් ලොකු හානියක් තියෙනවා කියලා ඒ පැත්තේ ආයි කියනවා. අපේ ධනපාල මාමා හැම මේ කරුණායියක් කියන අනේ මල්ලි පුදුම කරදරයක් තියෙන රිලව්ගෙන් කියලා. ඒතර හැබැයි මේ ගමේ ඇතුලේ පැත්තට තියෙන අර දෙගොල්ලන්ගේ මේ කරදරේ තමයි තියෙන්නේ. අන්න ඒක අන්න. ඔව් ඉතින් ඒක මම හිතන්නේ මේක වැරදි විදිහට දකින්න උදවියට පුළුවන් මේ සම්බන්ධව නිවැරදි ක්‍රියාමාර්ග ගන්න කොහොමද කියලා රජයට අවබෝධ කරගන්න. මම හිතන්නේ මේ රජය සෝදශීලී රජයක් අපේ සහෝදර පාලකයෝ පත් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට මේ ඔයගොල්ලන්ට පුළුවන් අලුත් දේවල් යෝජනා කරන්න. යෝජනා කරලා ඉවරලා ඒකට එකතු වෙලා ඒක නිවැරදි විදිහට බලමු. කොහොමත් ඔය සංගණනය කියන එක රිවාතෙන්ට පණී මෙතෙන් බලෝකට ගිහින් කියන කතන්දරනේ ඒක බලන්න දෙයක් නෙමෙයි. හිතන්නකෝ දැන් Tamanට පොල්ලක් කර දෙකක් තියෙනවා. ඔය පොල්ලක් කර දෙකේ අඩු ගන්න පොල් පිට පොල් වැටෙන පොල් එක අහුලලා අර කවුනට දාන්න උදේ ඔකට ආදරය කරන මිනිහෙක් නෑ යනවනේ. ඕක වත්ත පැටිය වැදුනොට ඒ වත්තේ ඉන්න ගණනය කරන්න පුළුවන්. එක දවසක් නෙමෙයි විනාඩි 5ක් ඇතුළත කරන්න ඔහොම බලපුවම ඉතින් තමන්ගේ අස්මානේ ඕක හිතා ගන්න පුළුවන්. මට මන් තේරෙන විදිහට. ඉතින් එහෙම නැතුව ඕක මේ මාසකට සැරයක් ගිහින් ගලා යනකොට ඕක බෑ තමයි ඉතින්. එහෙම කරන්න නෙමෙයි. ඉතින් තමන්ගේ වත්ත පිටියට ආදරේ ඒ කරන වැඩද මම හිතන්නේ දැන් ඉන්න තරුණ පරම්පරාවේ කොටසක් නම් ඕක දන්නා. සමහර අය ඉතින් ඕක අධ්‍යයනය කරන නිකන් ඕකට මේ ඔය YouTube එකට මේකට ඔය ලියන්න කොටන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකත් මේ රජයේ විවේචනය කරන්න ඕනේ අද උදේට විතරයි. නමුත් මේ කරන්න යන ක්‍රියාමාර්ග පැහැදිලිව දකින මිනිස්සයා ඔක දකිනවා. ඉතින් ඒක දකින්නත් හිතන්නත් පුළුවන් කෙනෙක් තමයි මේක මම හිතන්නේ විශ්වාසනීය වැඩ කරන්න ආයෙත් තමයි මේක දකින්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ හොඳට බලන්න. මම හිතන අවුරුද්දට දෙපාරක් මේ සංගණනය කිරීම ඉදිරියටත් අපිට කාලයක් ඇයි නිවැරදි කරගන්න. මම හිතන්නේ මේකට ලොකු
වියදමක් දරන්න ඕනේ. ඉතින් මට ග්‍රාම සේවක නෝනා කොලේ දෙන්න මම නෝනාවත් පොඩ්ඩක් උදේ සම්බන්ධ කරගත්තා. අද නෝනා නිමඩු දාලා. ඉතින් මේ ඒ බලනකොට ඔක මට මගේ තොරතුරු ටික මම හරියට දුන්නා. මම හිතන්නේ දඬුවම් 7-8 දිනා මම දැක්කා. ඒක දැම්ම මම අර මොනුරු පෑන් දෙකක් දැක්කා. ඒක ලිව්වා. ඒ ටික මම සම්පූර්ණ කරලා දුන්නා. මම නිවැරදි දෙයක්ම දුන්නා කියලා මම විශ්වාස කරනවා 90%ක් විතර. හැබැයි 100% කියන එක මට තව කොහේ හරි අර පැත්තේ ඉන්න තිබ්බනේ. එතකොට මම හිතනවා මේ දේ අවුරුද්දකට දෙපාර කාර් තුනකට වගේ බෙදාන කරගෙන ගියොත් එහෙම වියදමක් යන දැන. ඉතින් ඒක සහය වුණොත් නිවැරදි තැනකට ඇවිදින්නත් අවුරුද්දක් හමාරක් යනකොට ඔය සත්තුන්ගේ තියෙන හානියට යම්කිසි ක්‍රමවේදයක් රජයට හදාගන්න පුළුවන් වෙයි. විශ්ලේෂණය කරලා මම හිතන්නේ ඒකට මම හිතන්නේ ඔකට අපි මේ එක දේවල් කියන අපේ සහෝදරයන්ට පුළුවන් රජයට අවශ්‍ය උපදෙස් ලැබලා දීලා ඉවරලා අඩු වැඩිකම් කරලා ඉවරලා මේක නිවැරදි කරගන්න. ඉතින් ඒකට තමුන්නාසලා සම්බන්ධ වෙන්න සහසම්බන්ධ වෙලා අපි ඔක්කොම එකතු වෙලා මේක මේ වැඩ පිළිවෙල මේවා කරමු. මේක විවේචනය කර ඉදිරියට යන්න කියන එක නම් මම හිතන්නේ. ඉතින් ඕක කියවන එක අපේ රටේ හැටි. මේ රට දියුණු කරන්න අපි එක තැනකට එමු. අපි මේ එක තැනකට එන්නේ නැතුව මේක කරන්න. මම මගේ අනුන්ගේ වැරද්ද කියනවා. යා මෙයාගේ කියනවා. ඉතින් කවුරු ආවත් ඉතින් අපි දැක්කනේ. දැන් මටත් අවුරුදු 58ක් තියෙනවා. අපේ තීරණ කාලේ ඉඳන් ඉතින් අපි මේ ගම් වල ඉපදිලා රක්ෂා කරලා ලෝකේ ලංකාව වටේ හැමතැනම ගිහිල්ලා රක්ෂා කරලා ආපු මිනිස්සෙක්. ඉතින් මම දන්නවා මිනිස්සුන්ගේ ජීවන ගොඩක් මගේ වෘත්තියත් එක්ක මම ආශ්‍රය කරපු මිනිස්සු ආශ්‍රය කර හැම තරාතිරමකම මිනිස්සු ආශ්‍රය කරලා තියෙන. ඉතින් මිනිස්සුත් එක්ක එනකොට එක විවිධ මත තියෙන මිනිස්සු ඉන්නේ. ඒ රටට ආදරේ වුණොත් හොඳයි කියලා තමයි මම හිතන්නේ. ආදරේ වෙලා ඉතින් අපි විවේචනය කරාට කමන්නේ. විවේචනය කරලා ඒකෙන් අපි රජයට හැදෙන්න දෙයක් දෙමු. ඒක නිකන් අනවශ්‍ය විවේචනයක් නොකර මේක මම හිතන්නේ රිලව් ඉන්න තැන බස ගාලා පයින්කොට ආසන්න වශයෙන් බලා ගන්න පුළුවන් වෙලා තියෙන තමන් ඔය එදාම කරන්න කියලා දාගත්තට මම හිතන්නේ පන්සලේ හාමුදුරු මම ඔයකට උදාහරණයක් කියන්න. කයිකවල පන්සලට ගියොත් එහෙම අර ලාම්පුව අපි කොච්චර හදලා දැම්මක් කඩලා විසික් කරනවා පොල් ටිකත් ඔක්කොම ඉවරයි. රිලව් ගොඩක් ඉන්නවා. ඒක හැබැයි මට ගිහින් ඕක මේ විනාඩි 5ට ඕක කරන්න බෑ. හැබැයි ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම රිලව් ගන්න ඇව්වොත් කියන්න දන්නවා. මොකද දම් වලන් ටික උස්සන යන එක කට්ටිය දන්නවා. ආසන්න වශයෙන් ගන්න අනිවාර්යෙන් සොයන්නාන්සලාට කියන්න පුළුවන්. ඒක මම හරි පැහැදිලිවම දන්නවා. සොයන්නාන්සලා මටත් කියනවා. ඒක පුදුම කරදරයක් තියෙන්නේ. ඊට පස්සේ මම හිතන්නේ ඒ ටිකත් බලලා ඉවරලා තමුන්නාන්සලා මේ සම්බන්ධ මේකට අනිවාර්යෙන් මේ වැඩ පිළිවෙල තවත් මාස 14ක් ගියාට පස්සේ කරොත් එහෙම එතකොට ඒකත් එක්ක ඊළඟ මාස 4කින් ආයෙ එකක් කරලා ඉවරලා බලමු. බලලා ඉවරලා මේකට අවශ්‍ය තැනට අපි එතකොට එයි. මැද තැනකට ඇවිදින් ගිහලා මම හිතන්නේ රජය හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒකට අපි සහාය දෙමු. එච්චරයි මට කියන්න තියෙන්නේ. තමන්ට විකල්පත් නැතුව කවුරු හරි කරන දේකට අනම්මනම් කියන්න අපේ සමාජයේ ඇතැම් පිරිස් නැඹුරු වෙලා තියෙනවා. අපිට කියන්න තියෙන්නේ අන්න ඒ අයට වෙන්නේ අර නැට්ට කොටේ ඇතුලේ දාගෙන කූඤ්ඤේ ඇදපු රිලවට වෙච්ච වැඩි වෙයි කියලා.